අයිබෝවන් අද අපි දියවැඩියාව රෝගය නොහොත් මදුමේහය මේක මුළු ලෝකෙම මේකෙන් පෙළෙනවා. දියවැඩියාව හැදෙන්න පුළුවන් ක්‍රම 5යි ලෝකයේ තියෙන්නේ. පරම්පරාවෙන් දෙමව්පියන්ගෙන් අධික මානසික පීඩන ස්ට්‍රෙස් එකෙන් ඩෙන්ගු කහවණු සෙංගමාල හැදුනොත් අනිවාර්යෙන් හැදෙනවා. ඊට අමතරව සෙමට ඇදුමට පීනසට ආතරයිටිස් වලට ඕනම හොයාගන්න බැරි ලෙඩකට ඉංග්‍රීසි බෙහෙත් පෙත්තක් තියෙනවා ප්‍රෙඩ්නිසෝන් කියලා මේක දුන්නු ගමන් හැදෙනවා. ඊට අමතරව කොරෝනා ඉන්ජෙක්ෂන් 1 2 3 4 ගහපු ඔක්කොම සීනි ඇදලා සීනි 100 වැඩි වෙනවා. කාන්තාවන්ට දරු ප්‍රසූතිය හැදෙනවා 75ක් මේකෙන් නැති වෙනවා. මේක අපේ අග්න්‍යාශයේ තියෙන බීටා ශෛල අකර්මණ්‍ය වෙලා ඒවා අපිට ඉන්සුලින් නිෂ්පාදනය වෙන්නේ නැති වෙලා අපි කන කෑම බඩේ ග්ලූකෝස් වඩපත් වෙලා මේ ග්ලූකෝස් අපේ ශරීරය ඇතුළට අවශෝෂණය කරන්න බැරි වෙලා කෙලින්ම ලේ වලට ගිහලා සීනි එකතු වෙනවා. 100ට වඩා තියෙන හැම ඒකකයක්ම ගිහලා ලේ වලට එකතු වෙච්ච ගමන් අපිට අන්න බ්ලඩ් ෂුගර් අනිවාර්යයෙන්ම මේක බොන්න කිව්වම නිට්ටාවට සෝ වෙනවා. නිදිමත ගතිය, ඇඟේ තියෙන අප්‍රාණික ගතිය, සියලු දේ නැති වෙලා නිරෝගීව සම්පත් අපට ලැබෙනවා. type 1, type 2 කියලා තියෙනවා. type 1 ඇවිල්ලා අපිට හැදෙන්නේ පොඩි ළමයට විශේෂයෙන් දැන් ඒ ලොකු අයට පෙළෙනවා. type 2 හැමෝටම තියෙනවා. 100% ප්‍රතිඵල ඉතාමත්ම කෙටි කාලෙකින් ලබා ගන්න පුළුවන්. අපසුවාරණ අපේ මේ දියවැඩියාවට හදලා තියෙන මේ ප්‍රතිකාර අනුගමනය කිරීම ඉතාමත්ම ලේසි. ඉතින් බටහිර ඖෂධ වගේමයි මේව හදලා තියෙන්නේ. ඉතාම ලේසියෙන් ගන්න පුළුවන්. කිසිම සයිඩ් එෆෙක්ට් එකක්. එහෙම නැත්නම් අතුරු ආබාධ කිසිම දෙයක් නැහැ. පසවිස නැහැ. මේවට මත්ද්‍රව්‍ය අඩංගු නැහැ. 100% සාර්ථකයි. ඒ නිසා මේක ගණන් නිට්ටාවට සුව වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.